සුබ දවසක්. ඔයාලා එකතු වෙලා ඉන්නේ අභියස YouTube channel එකේ දෙවැනි වීඩියෝ එකත් එක්ක. ඉතින් ඔයාලා දන්නේ නැත්නම් අභියස YouTube channel එක කියන්නේ මොකක්ද කියලා ඔයාලට පුළුවන් මේ උඩ තියෙන කාඩ් එකෙන් ගිහිල්ලා අපේ පළවෙනි වීඩියෝ එක බලලා අපේ YouTube channel එක ගැන පොඩි අදහසක් ලබා ගන්න. හරි. ඔයාලා දකින්න තියෙන වීඩියෝ එකට මෙද්දිම අපි අද බලන්නේ හොල්මන් කියන්නේ ඇත්තක්ද කියලා. ඉතින් ඇත්තටම හොල්මන් ඉන්නවද? හොල්මන් අපිට පේනවද? හොල්මන් අපිට ඇහෙනවද? ගොඩක් අය කියනවානේ හොල්මන් කියපු ගමන්ම හොල්මන් කියලා දෙයක් නැහැ. ඔය හෙලවෙන මනස කියලා. හරි අපි බලමු හොල්මන් කියන්නේ ඇත්තක්ද කියලා. එහෙනම් අපි වීඩියෝ එකට යමු. අද අපි මේ කරුණ ගැන කතා කරන්නේ පාරමනෝ විද්‍යාව. එහෙම නැත්නම් පැරාසයිකොලොජි කියන විෂය ධාරාව යටතේ. අපිට හොල්මන් පේනවද? ඒකට උත්තරේ නැහැ. මොකද හොල්මන් ඉන්නේ අපේ දෘෂ්ටි පරාසයෙන් පිට. ඒ කියන්නේ අපිට නොපෙනෙන වර්ණ සංඛ්‍යාතයක තමයි මේ ආත්ම නැත්නම් හොල්මන් ඉන්නේ. හරි. හොල්මන් කියන්නේ මොකක්ද? හොල්මන් කියලා හඳුන්වන්නේ මොකක්ද? හොල්මන් කියන්නේ ජීවත් වෙන කෙනෙක් මැරුණට පස්සේ එයා භෞතික ශරීරයෙන් වෙන් වෙලා ගන්ධබ්බයක් විදියට සැරිසරනවා. අන්න ඒකටයි අපි හොල්මනක් කියලා කියන්නේ. ඉතින් ඉස්සරහට මම හොල්මන කියන වචනේ නැතුව ගන්ධබ්බයක් කියන වචනේ පාවිච්චි කරනවා. ඉතින් මේ ගන්ධබ්බයන් ඉන්නේ සැරිසරන්නේ අපේ දෘෂ්ටි පරාසයෙන් හෝ ශ්‍රව්‍ය පරාසයෙන් පිට. ඒ නිසා අපිට ඔවුන් දැකීමට හරි අහන්න හරි බෑ. මේ ගැන ගොඩක් විද්‍යාඥයෝ පරීක්ෂණ කරා. උදාහරණයක් විදිහට විලියම් ජේම්ස් කියන විද්‍යාඥයා මානසික වෛද්‍යවරයා මේ ගැන ගොඩක් පරීක්ෂණ කළා තියෙනවා. ඒ අතර මේ පැරාසයිකොලොජි කියන විෂය ධාරාව ප්‍රතික්ෂේප කරපු විද්‍යාඥයන්ත් හිටියා. ලෙවින් නෝමන්, මාටින් W වගේ විද්‍යාඥයන් මේ පැරාසයිකොලොජි කියන විෂය ප්‍රතික්ෂේප කරපු අය. මේ කරුණුත් එක්ක කරලියට ආපු පාරමනෝ විද්‍යාව පිළිබඳ නොයෙකුත් පරීක්ෂණ කරපු විද්‍යාඥයන් හිටියා. රොබර්ට් හාරේ කියන විද්‍යාඥයා මධ්‍යස්ථභාවය කියන ව්‍යාපෘතියක් යටතේ මධ්‍යස්ථභාවය කියන ප්‍රොජෙක්ට් එකක් යටතේ ජීවත් වන මිනිසුන් හා ආත්මයන් අතර, ඒ කියන්නේ ජීවත් වන මිනිස්සු ගන්ධබ්බයන් අතරත් ගන්ධබ්බයක් අතර හෝ මළගිය ඥාතිත් අතර සංනිවේදනය කරන්න පරීක්ෂණ කළා තියෙනවා. සඳහන් වෙන පරිදි පරීක්ෂණ 100කට වඩා කළා තියෙනවා. නමුත් මේවා සාර්ථකද අසාර්ථකද කියලා සඳහන් හොයාගන්න නැහැ. ඉතින් ඒ වගේම තමයි මේ පැරාසයිකොලොජි කියන විෂය ධාරාව යටතේ අපිට මනස ගැන හදාරන්න ගොඩක් දේවල් තියෙනවා. ඉතින් ගන්ධබ්බයන් අතර පණිවිඩ වගේම ජීවත් වන මිනිස්සු අතරත් පණිවිඩ හුවමාරුවට ක්‍රම අත්හදා බලලා තියෙනවා. ඉතින් මේ පාරමනෝ විද්‍යාව කරලියට එමත් එක්කම ගොඩක් විද්‍යාඥවරු මේ ගැන පරීක්ෂණ කරන්න ගත්තා. උදාහරණයක් විදිහට ටෙලිපති හඳුන්වන්න පුළුවන්. හරි. ESP කියලා ප්‍රොජෙක්ට් එකක් කරා ජෝර්ජ් එස්ටබ්‍රූක්ස් කියන විද්‍යාඥයා. ඉතින් මේ පරීක්ෂණයේදී හඳුන්වන්නේ කාඩ්පත් පරීක්ෂාව කියලා. මොකද මේ පරීක්ෂණය කරන්නේ එක්කෙනෙක්, ඒ කියන්නේ පණිවිඩ යවන්න එක කාමරයක ඉඳලා අනිත් පණිවිඩ ග්‍රහණය කරගන්න කෙනා තවත් කාමරයක ඉඳලා එක සමාන කාඩ්පත් විවිධ සංකේත ඇතුළත් යවන්නා තෝරන සංකේතය ලබන්නා තෝරන සංකේතය සමානද බලනවා. ඉතින් මේ ජෝර්ජ් කියන විද්‍යාඥයා මේ පරීක්ෂණයේදී යවන්නා විදිහට කටයුතු කරා. ඒ වගේම ලබන්නාට ඒක ග්‍රහණය කරගන්න හැකිදයි කියලා මේ පරීක්ෂණයේදී බැලුවා. හැබැයි මේ පරීක්ෂාව අසාර්ථක වුණා. හරි, අපි යමු අපේ දෙවෙනි ටොපික් එකට. මේ ටොපික් එකත් පාරමනෝ විද්‍යාව යටතේමයි තියෙන්නේ. ඒ තමයි ඕරාගේ සහ ක්වොන්ටම් මගේ. ඕරා වලල්ල කියන්නේ මොකක්ද? ජීවියෙක්, සතෙක් හෝ
අජීවී වස්තුවක් වටා විහිදෙන යම් කිසි වර්ණ සංඛ්‍යාතයට අදාළ වලල්ලක් වගේ දෙයක් තමයි ඕරාගේ වලල්ල කියලා හඳුන්වන්නේ. ඉතින් මේක පැරාසයිකොලොජි විෂය ධාරාව යටතේ සනාථ කරපු දෙයක්. එතකොට මේ ක්වොන්ටම් අගය කියන්නේ මොකක්ද? අපි යම් කිසි දෙයක් කරොත් හොඳ දෙයක් නම් හොඳ ක්වොන්ටම් අගයන් අපේ ඕරා වලල්ලේ තැන්පත් වෙනවා. අපි නරක දෙයක් කරොත් නරක ක්වොන්ටම් අගයන් අපේ ඕරා වලල්ලේ තැන්පත් වෙනවා. හරි. අපිට නම් මේ දෙකේ සම්බන්ධය තේරුණා. ඕරා වලල්ල තුල තමයි අපේ ක්වොන්ටම් අගයන් ගැබ් වෙන්නේ. ඒ කියන්නේ හොඳ ක්වොන්ටම් හොඳ විදිහට නරක ක්වොන්ටම් නරක විදිහට අපේ ඕරා වලල්ල තුල ගැබ් වෙනවා. ඉතින් අපි කතා කරන්නේ මේ ගන්ධබ්බයක් ගැන. හරි. මේ ගන්ධබ්බයන් කොහොමද ඕරා වලල්ල සහ ක්වොන්ටම් අගයට සම්බන්ධ වෙන්නේ? අපි ඒ ගැන තමයි දැන් බලන්නේ. යම්කිසි පුද්ගලයෙක් තමගේ ජීවිත කාලය පුරා හොඳ ක්‍රියා කරනවා, නරක ක්‍රියාවන් කරනවා. ඉතින් මේකෙන් එයාගේ ඕරා වලල්ල තුල හොඳ ක්වොන්ටම් අගයන් වගේම නරක ක්වොන්ටම් අගයන් ගැබ් වෙනවා. මේ පුද්ගලයා මරණයට පත්වන ආසන්න මොහොතේ මෙයාගේ ඕරා වලල්ල කැරකෙනවා. මේ ඕරා වලල්ල හරිම වේගෙන් කැරකෙනවා. කැරකිලා එක තැනක නවතිනවා. අන්න එතන හොඳ ක්වොන්ටම් අගයක් රැඳිලා තිබ්බොත් එයා ඊළඟ ආත්මයේදී එයාගේ ගන්ධබ්බයට ලැබෙන ක්වොන්ටම් අගය වැඩි. හැබැයි ඒ නවතින තැන නරක ක්වොන්ටම් අගයක් තිබ්බොත් එයාගේ ගන්ධබ්බේ ක්වොන්ටම් අගය අඩු වෙනවා. හරි. ගන්ධබ්බේ ක්වොන්ටම් අගයත් එක්ක මොකද්ද බලපාන්නේ? මෙහෙමයි. හිතන්න අපි ගන්ධබ්බයක් තියෙනවා. මේ ගන්ධබ්බේ ක්වොන්ටම් අගය අඩුයි. හැබැයි මිනිස්සුන්ගේ ක්වොන්ටම් අගය ඊට වඩා වැඩි. අන්න එතකොට මේ ගන්ධබ්බේට කිසිම වෙලාවක මිනිස් ශරීරයකට ඇතුල් වෙන්න බෑ. එතකොට එයාට ඊළඟ ආත්මයේදී මිනිසෙක් වෙලා උපත ලබන්න බෑ. අන්න ඒ නිසා තමයි මේ ගන්ධබ්බය තුල තියෙන ක්වොන්ටම් අගය අපිට වටින්නේ. ඒ වගේම තමයි අපි ජීවත් වෙලා ඉඳි අපිට මේ ක්වොන්ටම් අගය වටින්නේ කොහොමද? අපි හොඳ ක්‍රියාවන් කරනවා නම් අපේ ක්වොන්ටම් අගය වැඩි වෙනවත් එක්කම ඕරා එකේ ශක්තිය වැඩි වෙනවා. එතකොට අපි අසල ඉන්න ගන්ධබ්බයක් වලට අපේ කාවට ලං වෙන්න බෑ. ඒ වගේම අපේ ක්වොන්ටම් අගය අඩුයි නම් අපේ ඕරා වලල්ලේ ශක්තිය අඩු වෙනවා. එතකොට ඒ නරක පුරුදු නිසාම ක්වොන්ටම් අගය අඩු වෙච්ච ගන්ධබ්බ පරිසරය තුල සැරිසරනවා නම් ඔවුන් අපිත් එක්ක දිගටම ඉන්නවා. මේක වලට විහිළුවක් වගේ හිතෙනවා ඇති. ඒත් මේවා විද්‍යාඥයෝ විෂය ධාරාවක් යටතේ සනාථ කරපුවා. මේ ඕරා වලල්ල සහ චක්‍රා ගැන මුල්වරටම කියන්නේ ඉන්දියාවේ පූජකවරයෙක්. මෙයාගේ නම චාල්ස් වෙබ්ස්ටර්. මෙයා කියන දේ බොහෝ වෙලාවට මිත්‍යාවක් කියලා ගන්නවා. මොකද මේක අපිට විශ්වාස කරන්න බැරිද? එයා කියන විදිහට මිනිස්සු බිහි වෙලා තියෙන්නේ වෙන වෙන ග්‍රහලෝක වලින් ඇවිත්. ඔහු මෙන්න මෙහෙම දෙයක් කියනවා. අඟහරුගෙන් බිහි වෙච්ච මිනිසුන් මේ ලෝකේ ඉන්නවා. බොහොමයක් මිනිසුන් බිහි වෙලා ඉන්නේ අඟහරු වල සිට ඇවිල්ලා. ඒ වගේම බලවත් මිනිසුන් ජීවත් වෙනවා. ඔවුන් පෘථිවියට ඇවිල්ලා තියෙන්නේ චන්ද්‍රයාගේ සිට. මෙන්න මේකයි ඔහු කිව්වේ. අපිට මේක විශ්වාස කරන්න බෑ. මොකද මේ වෙද්දි විද්‍යාව තහවුරු කරලා තියෙනවා. අඟහරු සහ චන්ද්‍රයා මත ජීවේ නැහැ කියන්නේ. හැබැයි මේ තුලින් අපිට ගන්න පුළුවන් දෙයක් තියෙනවා. ඔහු තවත් දෙයක් කියනවා. මිනිසෙක්ගේ ශරීරයේ හයිඩ්‍රජන් වලින් පිරුණු බිත්තර ආකාරයේ වලලු 6ක් දැක ගන්න පුළුවන් කි. අපිට මේ දේ විශ්වාස කරන්න පුළුවන්. මොකද විද්‍යාඥයෝ තහවුරු කරලා තියෙනවා මිනිසෙක්ගේ ශරීරය චක්‍රා 6කින් නිර්මාණය වෙලා තියෙනවා කියලා. මේ චක්‍රා 6 බලවත් වෙනවා නම් ඔයාලගේ ඕරාගේ බලවත් වෙනවා.
ඉතින් මේ හැමදේටම ප්‍රධාන වෙන්නේ අපේ හිත සහ මනස. අපි අපේ හිතත් මනසත් ශක්තිමත් කරනවා නම් අපේ චක්‍රා සහ ඕරාගයත් අපේ කොන්ටම් මගයත් වැඩි වෙනවා. එතකොට අපිට මෙලොව වගේම අපේ ඊළඟ ආත්ම වලට ඒ දේ ගොඩක් වැදගත් වෙනවා. මේ ගැන වැඩිදුරටත් 1910 දී ඉනර් ලයින් කියලා පොතකින් විස්තර කරලා තියෙනවා. ඉතින් මේ ගැන තොරතුරු හොයන්න ඔයාලා කැමති නම් මේ වගේ පොත් ඔයාලට කියවලා බලන්න පුළුවන්. හරි. එහෙනම් අපි අපේ වීඩියෝ එකේ අන්තිම කොටසට යමු. අපි ඉස්සර වෙලා කතා කරපු කරුණු ඔක්කොම සාරාංශයක් විදිහට අරගෙන බලමු. පැරාසයිකොලොජි කියන විෂය ධාරාව ඔයාලා දැන් මොකක්ද කියලා දන්නවා. මේ අරදී අපි කතා කරා ඕරාගේ සහ ක්වොන්ටම් වගේ. ඉතින් මේ ඕරාගේ සහ ක්වොන්ටම් වගේ මත අපේ මෙලොව ජීවිතයත් අපේ ගන්ධබ්බයත් අපේ ඊළඟ ආත්මයත් තහවුරු වෙනවා කියලා අපි කලින් කතා කරා. ඔයාලා දැන් දන්නවා ඕරාගේ ගැනත් අපේ ක්වොන්ටම් වගේ ගැනත් ඒ වගේම අපේ චක්‍ර 6 ගැන. අවසාන වශයෙන් අපේ මාතෘකාවේ ප්‍රධානම වුණ ගන්ධබ්බය එහෙම නැත්නම් හොල්මන් ගැන දෙයක් කියන්න. ඇත්තටම අපේ පරිසරය තුළ හොල්මන් එහෙම නැත්නම් ගන්ධබ්බය සැරිසරනවා. හැබැයි මේවා අපිට දැක ගන්න නම් හිත දියුණු කරන්න වෙනවා. ඉතින් එහෙනම් අපේ වීඩියෝ අවසාන කොටසට මේ ඇවිල්ලා ඉන්නේ. ඔයාලා මේ ගැන තවත් කරුණු හොයන්න කැමති නම් මේ එක එක කරුණ ගැන ඔයාලට තවත් විස්තර ඕන නම් පළවෙනි කමෙන්ට් කරන්න. මම අනිවාර්යෙන් ඒක ගැන වෙනම වීඩියෝ එකක් අරගෙන එන්නම්. ඒ වගේම ඔයාලට ප්‍රශ්න තියෙනවා නම් කමෙන්ට් කරන්න. මම උත්තර ලබා දෙන්නම්. ඇත්තටම දැනුම මේ සාගරයක් තරම් නම් අපි එකෙන් දන්නේ වෙරළ තියෙන වෙරි කැටයක් තරම් ප්‍රමාණයක් විතරයි. ඉතින් ඔයාලා දන්නේ නැති දෙයක් නම් පළවෙනි කමෙන්ට් කරන්න. මම දන්න දෙයක් නම් මම ඒකට පිළිතුරක් ලබා දෙන්නම්. නැත්නම් හොයලා පිළිතුරක් ලබා දෙන්නම්. ඒ වගේම කියන්නම ඕනේ මේවා කිසිම ආගමකට හරි කිසිම විශ්වාසයකට හරි බලපෑමක් කරන්න නෙවෙයි නිර්මාණය කරේ. මේවා බොහෝ අයගේ දැනුම සඳහා නිර්මාණය කරපු වීඩියෝ එකක්. ඉතින් ඔයාලගේ ආගමකට හරි සංස්කෘතියකට හරි කිසියම් හෝ බලපෑමක් වුණා නම් මම සමාව ඉල්ලනවා. ඉතින් ඔයාලා කැමති නම් මේ වගේ තවත් වීඩියෝස් බලන්න අපේ අභියස YouTube channel එකත් එක්ක එකතු වෙන්න. අපේ ඉස්සරහට එන වීඩියෝස් නරඹන්න කියලා මම ඔයාලට ආරාධනා කරන ගමන් හැමෝටම සුබ දවසක් සමුගන්නම් මේ අභියස YouTube channel එක සමගින්.